සුබෝදෑසනක්. දැන් මේ ඔයාලට කියන්නේ මේ ගෙදර තිබ්බ මේ පරණ කැඩිච්ච කලයකුයි බුරුසායි කෝච්චියකුයි. මම බැලුවා ඒකට මේ ලස්සන මේ පැලයක් තියෙනවා මම හදපු. ඒක අමුතුම ක්‍රමයකට නිර්මාණයක් විදිහට පැල කරගන්න. මම මේකට කරේ මේ කලයේ යටින් විදලා කම්බියකින් යට කෝච්චිය විදිහට ඉස්සෙල්ලා ගැට ගහලා ගත්තා. දැන් ඊළඟට මෙන්න මේ පැලේ මෙහෙම තියලා පොඩ්ඩක් අර මුල් ටික අදිනකන් ශක්තිමත්ව තියෙන්න ඕන නිසා එළවෙන්නේ නැති වෙන්න මෙන්න මේ ගහට තියලා මගේ මේ තියෙන මේ කොළ පාට කම්බියක් ඒ කම්බියෙන් මේක මේ කලයට තියලා ගැට ගහ ගන්නවා. එතකොට මේක පොඩ්ඩක් අර මුල් අදිනකන් මේක පොඩ්ඩක් මේ සෙලවෙන්නේ නැතුව තියෙනවා. මේ අර වැඩිපුර තව එළියේ තියෙනවා තව මුල් දෙකක්. මම ඒ දෙක දාන්න හිතන් ඉන්නේ පෝච්චියේ අර යට බොරුසායි පෝච්චියට හරියන විදියට. දැන් මේක වෙන ගැට ගහගත්ත උඩ ඒක. ඉතින් අපි මේ යට පෝච්චියට පස් ටික දාගෙන ඉමු කලයට තුලට. මේ හදාගත්ත පස් තියෙනවා මේකට උඩු කැට පොඩි එන්න කඩාගත්ත අඟුරු උඩු කඩාගත්තා මතු පිටපස් කොහොමවත් එතකොට තියෙනවා මේකට මේ කොම්පෝස්ට් පොහොර පවලම් කරලා හදාගත්ත මිශ්‍රණය. මේක දැන් මම කලයට දාලා හොඳට මුල තද කරගන්නවා. මොකද මේ එතන තමයි ශක්තිමත්වම තියෙනවා මුල තියෙන තැන එක. පොඩ්ඩක් තද කරගන්න ඕන මුල හරියට. මේ ගහ හරියට හදා ගන්න ඕන අන්න මෙන්න මේ විදිහට. අන්න මුල් දෙක අන්නම තියා ගන්න ඕන. මුල් දෙක තියලා අපි මේකට පස් ටිකක් දා ගන්නවා. දාලා හොඳට තද කර ගන්නවා. මේක නැත්තම් නේද නිසා කලේ තද වෙන්න පින්නත් ඕන වෙන මේ පස් ටිකෙන්ම තමයි. නැත්තම් මේකට සිමෙන්ති දාලා වටේ හයි කර ගන්න පුළුවන්. හොඳට තද කරගන්න ඕන නැත්නම් මේකේ මේ ගහ හෙල්ලෙනවනේ උලඟට එහෙම හෙල්ලුනොත් මේ මුල් ටික හරියට මේ හෙට මෙහෙට වෙනවා. නැත්නම් මේක නිසා මේක හොඳට තද කරගන්න ඕන. තද කරලා දැන් බලන්න මේක හරි ලස්සන නිර්මාණයක්. මේක උඩකින් තියුවා නම් මේ අත ටික පල්ලෙහාට කඩා හැලෙන හරි ලස්සනයි. Thank you.